ඔයාලා ගොඩක් වෙලාට බිත්තර කන්නේ තම්බලා හරි බෙදලා හරිනේ. එහෙනම් වෙනසකටත් එක්ක අද මම ඔයාලට කියලා දෙනවා බිත්තර ලෙවල් එකක් හදාගන්න හැටි. මේකට සමහර අය chili egg curry එකක් කියලාත් කියනවා. ඉතින් ඔයා මේ දේවල් මේ විදිහටම දාලා මේක හදලා බලන්න. මේක ඇත්තටම පිස්සු හැදෙන මාරම රහක් තියෙන්නේ. පේනවනේ දැක්කමත් කටට කෙලවුණනවා. එහෙනම් අපි ඉක්මනටම මේක හදන විදිහ බලමු. අද මම මේකට බිත්තර 5ක් අරගත්තා. ඉතින් මම මුලින්ම මේකට ලුණු තේ හැඳි භාගයක් දාලා මේ ටික හොඳට ගහ ගන්නවා. ඊට පස්සේ මම මේ බිත්තර ටික බෙද ගන්නවා. මේක මේ වගේ කෑලි වලට කඩා ගන්න ඕනේ. හරි දැන් මම මේ බිත්තර ටික පොඩ්ඩකට අයින් කරගෙන තියාගන්නවා. ඊට පස්සේ මම ආයෙමත් ඒ පෑන් එකම ලිපේ තියලා තෙල් මේ සැඳි 3ක් දාගන්නවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා මේ වගේ පොඩියට චොප් කරගත්ත සුදු ලුණු බික් 4කුයි අඟල් භාගයක විතර ඉඟුරු කෑල්ලකුයි. ඊට පස්සේ මම දාගන්නවා මේ වගේ පොඩියට කපාගත්ත අමු මිරිස් කරල් 3ක්. ඊට පස්සේ මම දාගන්නවා මේ වගේ කොටුවට කපාගත්ත ලොකු ලුණු ගෙඩියකුයි කොටුවට කපාගත්ත බෙල් පෙපර් ගෙඩියකුයි. ඉතින් මේකට බෙල් පෙපර් ගෙඩියක් නම් අනිවාර්යෙන් දාන්න බලන්න. මොකද බෙල් පෙපර් වලින් මේකට දෙන රස නම් වෙන කිසිම විදිහකට ගන්න බැරි හින්දා. මේ ටික විනාඩි 1මාරක් වගේ ෆ්‍රයි කරගත්තට පස්සේ මම දාගන්නවා තක්කාලි සෝස් වලින් මේ සැඳි 5ක්. සෝයා සෝස් මේ සැඳි 3ක්. මේ ටික ටිකක් මික්ස් කරලා මම මේකට දාගන්නවා මිරිස් කුඩු මේ සැඳි භාගයක්. ගම් මිරිස් කුඩු තේ හැඳක්. ලුණු කුඩු තේ හැඳි භාගයක්. මේ ටික ටිකක් මික්ස් කරගෙන මම දාගන්නවා ඔයිස්ටර් සෝස් තේ හැඳි 1ක්. ඒත් එක්කම මම වතුර ස්වල්පයකුත් දාගන්නවා. මේ ටික තප්පර 30ක් 40ක් වගේ මික්ස් කරගත්තට පස්සේ මම අපේ බෙදගත්ත බිත්තර කෑලි ටික මේකට දාගන්නවා. මේ ටික විනාඩියක් විතර හොඳට කලවම් කරගන්න ඕනේ. මේ ටික විනාඩියක් විතර මික්ස් කරගත්තට පස්සේ මේ වගේ කපාගත්ත ලුණු කොළ ටිකක් උඩින් ඉහලා තව තප්පර 30ක් විතර කලවම් කරලා ලිප ඔෆ් කරගන්නවා. හරි ඉතින් දැන් මම මේ රස බිත්තර ලෙවල් එක හදලා ඉවරයි. ඉතින් මේකේ පෙනුම වගේම තමයි මේක මාරම රස කෑමක්. ඒ නිසා ඔයා අනිවාර්යෙන් මේක හදලා බලන්න. රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා අපිව තවමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් බටන් එකයි බෙල් අයිකන් එකයි මේ දැන්ම ක්ලික් කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.